ආයුබෝවන් අද 2025 වසරේ ජනවාරි මස 3 වැනි සෙනසුරාදා දුරුතු පොහෝ දිනයයි. ඉතින් ලැබුවා වූ නවවසරේ අලුත් බලාපොරොත්තු සහිතව ඔබේ දෙසවන් සොහයන අපි සද්මාධ්‍ය කලාවක සොතුරු වූ නිම්තරක් සොයා යන රැන්ඩල්ස් කඳුපාමුල මහත්වරුන්ගේ දේශයේ මාධ්‍ය සිහනාදය විසින් ශ්‍රවණ අවකාශය වෙත සාඩම්බරයෙන් මුදාහරිනා මහත්වරුන්ගේ අඩහෝරාව රේඩියෝ කිංස්වුඩ්. ඉතින් මේ දුරතු පොහෝ දවසේ ඔබේ ජීවිතයට වැදගත් මහඟු ආදර්ශයක් ලබා දෙන ජාතක කතාවක් සමගින් තමයි සුපුරුදු පරිදි ඔබ හමුවට අපි ඇවිත් ඉන්නේ. එක් එක් ජීවිතවල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්නට පුළුවන්. ධර්මය අවබෝධ කර ගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙක්ගෙන් වෙනස් වන්නේ අන්නේ සසර පුරුද්ද නිසා වෙන්මයි. ඉතින් අද දවසේ අපි කතා කරන්නට සූදානම් වෙන මේ තිත්ත ජාතක කතා වෙනුත් අද අපි කියන්න යන්නේ සසර පුරුද්ද ධර්මාවබෝධයට බලපෑආකාරය පිළිබඳවයි. බුද්ධ කාලයේ සැවැත් නුවර රන් කැටයම් කරුවෙකුට පුත්‍රයෙක් සිටියා. මේ මානවකයාටත් ධර්මය අසා පැවිදිවීමේ ආශාවක් ඇති වෙලා තිබුණා. ඉතින් ඔහු දෙමාපියන්ගේ අවසරත් රැගෙන අප මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් ලෙස ශාසනගත වුණා. ශාසනගත මේ නවක භික්ෂුව ඉතාමත් ගුණගරුකයි. වත් පිළිවෙතින් යුක්තයි. ඒ වගේම නොපසු බස්නා උත්සාහයෙන්ුත් යුක්තයි. ඉතින් අප සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නවක භික්ෂුවාටත් පැවිදි වී අලුත කාහටත් පුහුණුවීමට ලබා දෙන මූල කර්මස්ථානය වන අසුභ භාවනාව කියා දුන්නා. ඉතින් මේ භික්ෂූන් වහන්සේත් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ඒ අවවාද පිළිගෙන අසුභ භාවනාවේ යෙදුණා. උන්වහන්සේ අසුභ භාවනාවේ සඳහන් වන ආකාරයට දෙතිස් කුණුපයන් මෙනෙහි කරන්නට පටන් ගත්තා. නමුත් භික්ෂූන් වහන්සේට ඒ කිසිවකට සිත එකඟ කර ගැනීමට නොහැකි වුණා. තිබුණාටත් වඩා වේගයෙන් සිත ඒ මේ අත විසිරෙන්නට පටන් ගත්තා. කලින් තිබුණු අධිෂ්ඨාන ශක්තියත් කෙමෙන් කෙමෙන් ගිලිහෙන්නට පටන් ගත්තා. ඉතින් මේ භික්ෂූන් වහන්සේ මේ පිළිබඳව අපගේ ධර්ම සේනාධිපතින් වහන්සේ වන සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙසේ කියා සිටියා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් නැවත නැවතත් අසුභ භාවනාව සහ එහි අරමුණු හොඳින් විස්තර කර සිටියා. ඉතින් මේ නවක භික්ෂූන් වහන්සේත් නැවතත් අසුභ භාවනාව මෙනෙහි කරමින් එය පුහුණුවීමට පටන් ගත්තා. නමුත් කොතරම් උත්සාහ කළත් නවක භික්ෂූන් වහන්සේට අසුභ භාවනාව තුළ සිත තැන්පත් කරගන්නට බැරි වුණා. උන්වහන්සේ නැවත නැවතත් උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වන්නට පටන් ගත්තා. මෙම සිද්ධියෙන් කලකිරුණු නවක භික්ෂූන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත ගොස් මේ පිළිබඳව දන්වා සිටියා. ඉතින් අප සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නවක භික්ෂුව කැඳවාගෙන අප තථාගතයන් වහන්සේ හමුවන්නට තීරණය කළා. එහිදී අප තථාගතයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙස නොහැරීවත් බලා සාරිපුත්තේනි මා හමුවට භික්ෂුවක් කැඳවාගෙන ආවා නේදයි විමසා සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එසේමයි භාග්‍යවතුන් වහන්ස, මම මේ භික්ෂුනමට භාවනාව දිගටම කියා දුන්නා. දැනට 4 මාසයක් ගත වුණා. සිතේ විසිරීම වැඩි වුණා මිසක් සිත තැන්පත් වුණේ නැහැ. එතකොට ස්වාමීනී මට සිතුනේ මේ නම භාග්‍යවතුන් වහන්සේ විසින්ම ඉක්මිය යුතුයි කියලා. ඒ නිසා ඔබ වහන්සේ ඉදිරියට
මම මේ නවක භික්ෂුව කැඳවාගෙන ආවේ යනුවෙන් පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේ නවක ශිෂ්‍ය භික්ෂුවට ලබා දුන්නේ අසුභ භාවනාව බව දැනගෙන මෙසේ වදාළසේක. සාරිපුත්තයිනි, ඒ නවක භික්ෂුව ඉක්මවිය යුත්තේ ආසයානු ඥානය තුළින් බලලයි. සාරිපුත්තයිනි, මේ භික්ෂු නම මෙහි නවත්වා සවසට ඇවිත් එක් කරගෙන යන්න යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. බුදුන් වහන්සේ ප්‍රකාශ කළ පරිදිම අප මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂු නම භාග්‍යවතුන් වහන්සේ ළඟ රඳවා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එතනින් නික්මී ගියා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව පොරවා සිටි පාංශුකුල චීවර වෙනුවට පොරවා ගැනීමට අලුත් සිවුරක් සහ අන්දනයක් ලබා දුන්නා. ඉන්පසු නවක භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේත් සමග පිඬු සිඟා වැඳීමට පිටත් වුණා. සවස්වරුවේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් නමත් කැඳවාගෙන විහාරචාරිකාවක වැඩියා. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ විහාරයේ අඹවනයක් සහ රමණීය පොකුණක් මැව්වා. පොකුණ මැද කදිම නෙළුම් විලක් සකස් කර ඒ නෙළුම් විලේ විශාල නෙළුමක් මැව්වා. පින්වත් භික්ෂුව, දැන් ඔබ මෙතනින් වාඩි වෙන්න. හොඳ හැටියට මේ නෙළුම දිහා බලන්න යයි අවවාද කළ අප මහා බෝසතාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කළා. ඉතින් නවක භික්ෂුව නෙළුම දිහා බලාගෙනම සිටිද්දී තම සිත ක්‍රමයෙන් මනවින් එකඟවන්නට පටන් ගත්තා. සිතේ ප්‍රීතියත් සැහැල්ලුවත් ඇති වුණා. එලෙස තම සිතේ ඇති වූ ප්‍රීතියත් සැහැල්ලුවත් නැතිවීමට පටන් ගත්තේ නෙළුම් මලේ පෙති ටිකින් ටික පරවෙන්නට ගන්න අවස්ථාවේ සිටයි. එම නෙළුම් මලේ රේණු හැකිලී ගියා. අලංකාර විදිහට තිබුණු නෙළුම් මල මැලවී ගියා. එවිටම භික්ෂුවට මෙසේ සිතුණා. මේ නෙළුම් මල මොනතරම් පිළිවෙලට ලස්සනට තිබුණාද? ටික වෙලාවකින් ඒ හැම දේම වෙනස් වී ගියා. මැලවී ගොස් පෙති හැලුණා. මේ ශරීරයත් මේ විදිහම තමයි. පෙනුමට තියෙන්නේ සුළු කාලයයි. කෙමෙන් කෙමෙන් ජරාවට යනවා. එලෙස මෙම ධර්මතාවය ගැන සිහිපත් කරද්දී අප භාග්‍යවතුන් වහන්සේ ගන්ධ කුටියේ වැඩ සිටිමින්ම ආලෝකයක් පතුරවා නවක භික්ෂුව වෙත ගාථාවක් දේශනා කළා. මේ ගාථාව අසනවත් සමගම නවක භික්ෂුව පටිසම්භිදලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එදා දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ අසිරිමත් සිද්ධිය ගැන කතාබස් කරන්නට වුණා. ඇවැත්නි, සම්බුදු නුවණ හරි අසිරිමත් නේද? ධර්ම සේනාධිපතීන් වහන්සේ 4 මාසයක් අවවාද කරලා ඒ භික්ෂුවට චිත්ත සමාධි මාත්‍රයක් උපදවා ගන්නට බැරි වුණා. නමුත් වරුවයි ගියේ. භාග්‍යවතුන් වහන්සේ උතුම් රහත් ඵලය දක්වා හික්මවා වදාලා. බුද්ධානුභාවය නම් මහා ආශ්චර්යයක් යයි කතා බහ කරන්නට වුණා. එවිටම භාග්‍යවතුන් වහන්සේ වැඩමවා වදාලා. භික්ෂුන් වහන්සේලා තමන් කතා බස් කරමින් සිටිය කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකලා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ නමක් තමන්ගේ ආසය අනුඥාණයෙන් කෙනෙක් ඉක්මවන එක පුදුමයක් නෙවෙයි. මම පෙර ආත්මයන්ගේදී පවා සත්වයන්ගේ චිත්ත ස්වභාවය හඳුනාගෙන කටයුතු කළා යයි උන්වහන්සේ දේශනා කළා. එවිට එතනට රැස්ව සිටි භික්ෂුන් වහන්සේලා අතීතයේ බෝසත් අවදියේ කටයුතු කළ ආකාරය ගැන කියා දෙනමින් භාග්‍යවතුන් වහන්සේගෙන් ආරාධනා කර සිටියා. භාග්‍යවතුන් වහන්සේ එවිට මෙම තිත්ත ජාතකය ඔවුන් වෙත දේශනා කළා. පින්වත් මහණෙනි,
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රජකම් කරා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පුරෝහිත ඇමතියා හැටියට අර්ථයෙන් ධර්මය අනුශාසනා කළා. දවසක් රජ්ජුරුවන්ගේ මංගල අශ්වයා ස්නානය කරවන පැන්තොටෙහි බාලවර්ගේ අශ්ව ගණයට අයත් වෙළඹක් නහවලා මංගල අශ්වයා ස්නානය කරන්නට එතනට කැඳවාගෙන ගියා. වල් අශ්වයකු එතැනට බැස තමාට කලින් පිරිසිදු වී ඇති බව මේ මංගල අශ්වයාට ඉවෙන් දැනෙන්නට පටන් ගත්තා. මේ අශ්වයා ඒ පැන් බිමට බසින්නට කොහෙත්ම කැමති වුණේ නැහැ. අශ්වයා වතුරට බහින්නේ නැත්තේ මන්දයයි යන කරුණ සොයන්නට සේවකයන්ට පවා බැරි වුණා. ඔවුන් ගිහින් රජතුමාට මේ පිළිබඳව දැනුම් දුන්නා. සේවකයන්ගේ ඉල්ලීම් පරිදි මෙම ප්‍රශ්නයට මැදිවූ රජතුමා ප්‍රශ්නය නිරාකරණය කරගන්නට බෝධිසත්වයන් වහන්සේ වෙත යොමු වුණා. පණ්ඩිතේනි, පැන්තොට ළඟට ගොස් අප මංගලශ්‍යයට කුමක් සිදුවනේ දැයි සොයා බලනමෙන් බෝධිසත්වයන් වහන්සේගෙන් ඉල්ලා සිටීමට රජතුමා කටයුතු කළා. බෝධිසත්වයෝත් කන්තරට ගොස් අශ්වයාව හොඳ හැටි පරීක්ෂා කර බලා අශ්වයාගේ කිසිම රෝගයක් නොමැති බව සොයාගන්නට ලැබ අනතුරුව මේ අශ්වයාගේ හැසිරීමට හේතුව කුමක් හෝ බාහිරින් එල්ල වූ කරුණක් යැයි තීරණය කර ගන්තරාවට පරිසරය පරීක්ෂා කර බලන්නට වුණා. ඉතින් මෙසේ පරීක්ෂා කරන අතර ගංගා තීරයේ වෙනත් අශ්වයකුගේ අඩිසලකුණු ඇති බව දැකලා ඒ පිළිබඳව අස්ගොව්වන්ගෙන් විමසා සිටියා. අස්ගොව්වාගෙන්ම මංගල අශ්වයා පැමිණීමට පෙර වෙනත් වෙළබක් නැහැ වූ බව දැනගන්නට ලැබ මෙසේ පැවසුවා. මේ මංගල අශ්වයාට තමන් ගැන තිබෙන සාඩම්බරකම නිසාම බාල අශ්වයකු ස්නානය කරවපු තැන ගැන පිළිකුලක් ඇති වෙලා මෙතනින් ස්නානය කරනවාට අකමැති වුණේ යයි වදාළසේක. වෙනත් පැන් තොටකට ගෙන ගොස් අශ්වයාව පිරිසිදු කරන්න නිසකයෙන්ම අශ්වයා වතුරට බැස පිරිසිදු වෙන්න යයි පැවසුවා. මේ අවස්ථාව තේරුම්ගත් අස්ගොව්වා මංගලශ්‍යාව වෙනත් පැන්තොටකට රැගෙන ගොස් පිරිසිදු කරන්නට වුණා. අශ්වයාත් තම කලින් තිබූ මුරණ්ඩුකම අතෑර දමා සතුටින් වතුරට බැස්සා. රජතුමා අප පණ්ඩිතයෝ අශ්වයාගේ අදහස් තීරුම් අරගෙන කටයුතු කිරීමෙන් අශ්වයා සුවපත් වුණා යැයි කියමින් අප බෝධිසත්වයන් වහන්සේට මහත් තෑගි භෝග ලබා දීමට කටයුතු කළා. දේශනාව අවසන් කරමින් බුදුරජාණන් වහන්සේ මංගල අශ්වයා වී සිටියේ මා විසින් රහත් ඵලයට කික්මවන ලද මේ භික්ෂුවයි රජ්ජුරුවන් වෙලා සිටියේ අපගේ ආනන්දයන් වහන්සේ සහ පණ්ඩිත අමාත්‍යා වෙලා සිටියේ ලෞතුරා පුත්වීමට පෙරුම් පුරමින් සිටි බෝධිසත්වයන් වූ මමයි යනුවෙන් දේශනා කරනු ලැබුවා. ඉතින් මේ විදිහට පූර්වාපර සන්ධි ගලපමින් දේශනා කරන ලද දේශනාව අවසානයේ දේශනාව අසා සිටි නවක භික්ෂූන් වහන්සේලා සියල්ලම මාර්ගඵලයට අවතීර්ණ වුණා. ඉතින් තවත් සුපිම්බර පොහොය දිනයක මෙවන් අරුත්බර වැඩසටහනකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. මම මනුද රශ්මික. මම දීගායු සංකල්ප. මම පසිදෝෂාන්.